ගුණා ශිවා සැලුට් යාළුවනේ. ඉතින් යාළුවනේ අදත් රුමේනියාවට අලුත් දවසක්. ඉතින් යාළුවනේ මම මේ අද ඇවිල්ලා ඉන්නේ විශේෂයෙන් රුමේනියාවේ චර්ච් එකකට, බුකරස්ට් වල තියෙන චර්ච් එකකට. ඉතින් යාළුවනේ මේ චර්ච් එකේ රුමේනියාවේ ලංකාවේ කියලා වෙනසක් නෑ යාළුවනේ. මමත් යන්නේ මේ චර්ච් එකකට. වෙනසකට තියෙන්නේ භාෂාවේ විතරයි යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ ඒ චර්ච් එක තමයි යාළුවනේ. මමත් යන්නේ මේ චර්ච් එකට. ඉතින් යාළුවනේ අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු මේ චර්ච් එකේ කොහොමද කියලා. ඉතින් මම දැන් ඇතුළට යනවා. ගිහිල්ලා මම ඔයගොල්ලන්ට හැම විස්තරයක්ම පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එකේ බලන්න එහෙලා චර්ච් එකේ ඇතුළට මම හැම විස්තරයක්ම මේ වීඩියෝ එකේ දානවා. හැම විස්තරෙම එහෙලා බලන්න මේ වීඩියෝ එක. මේ තියෙන්නේ චර්ච් එක. ඉතින් මම ඇතුළට යන්න හදන්නේ. ඉතින් මේ ඉන්නේ මම. ඉතින් අපි ඇතුළට යමු. ගිහිල්ලා බලමු. මම ඇතුළට යන්න හදන්නේ. මේ තමයි චර්ච් එක. ඉතින් අපි ඇතුළට යමු. ගිහිල්ලා බලමු කොහොමද කියලා. හරියට වෙන්නේ. ඉතින් අපි කට්ටියම ඉන්නවා. ඇතුළේ. තාම කට්ටිය ඇවිල්ලා නැහැ. අපි එන්නේ ඉන්නවා චර්ච් එකේ. ගොඩක් කට්ටිය ඉන්නවා මේ ස්ටේජ් එකේ. පාස්ටර්ත් ඉන්නවා. කට්ටිය ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවා. චර්ච් එක. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා. මේ වගේම ගීතිකා කියනවා. හැමදේම යාච්ඤා කරනවා. හැමදේම සිද්ධ වෙනවා. ඒ විදිහට යාච්ඤා හැමදේම සිද්ධ වෙනවා. ඉතින් නම